අද ගොඩක් ලස්සන දවසක්. ඒ තමයි අපේ පුංචි තෝනිගේ බර්ත්ඩේ එක දවස. අපේ චූටි තෝනි අපි ළඟට ඇවිත් අවුරුද්දක් වුණා. මේ අවුරුද්ද අපි දෙන්නට ගොඩක් අත්දැකීම් පිරුණු වගකීම් වැඩි වුණු ලස්සන අවුරුද්දක්. ඒ නිසා අපි හිතුවා උදේම කිරිබත් හදන්න. එයාට තාම මේ දේවල් තේරුම් නැති වුණාට මේවා එයා පස්සේ දකිද්දි එයාට ගොඩක් සතුටු හිතේ. ඇත්තටම ඉතින් අපි කවදා හරි මේ දේවල් ආයේ බලද්දි අපිට කොච්චර සතුටක් කොච්චර ආසාවක් දෙනේද අපි ඒ දවස් සමරපු විදිය දැක්කහම. කිරිබත් එකත් හදාගෙන අපි දැන් මේ යන්නේ චූටි තෝ ඉන්න රූම් එකට. එයා බලාගෙන ඉන්නේ අපි එනකන්. Happy birthday, Baba. Happy birthday. අපේ චූටි තෝනි අපි ළඟට ඇවිත් මාසයක් වගේ කාලයක් තමයි පපාට අපිත් එක්ක ඉන්න පුළුවන් වුණේ. එයා ආයෙමත් අපි ළඟට ආවේ තෝනිට මාස 6ෙදි. ඒත් ආවේ පොඩි කාලෙකට. හැබැයි එයා ඒ පාර නම් ආයෙ ගියේ ඊළඟ පාර නම් අපි දෙන්නවත් එක්කගෙන යනවා කියලාමයි. කොහොම හරි මාස 11කට පස්සේ එයා ආයෙත් ආවා. ඇවිත් අපිත් එක්කම මෙහෙ ආවා. ආච්චිලා සීයලා පවුලේ හැමෝම එක ඉඳපු චූටි තෝනිට එයාලා හැමෝම දාලා අපිත් එක්ක මෙහෙ එන්න වුණා. දෝනිගේ ලස්සන දවස අපි සමරන්න හිතාගෙන හිටියේ අපේ පවුලේ හැමෝමත් එක්ක. ඒත් හදිස්සියෙම මෙහෙ එන්න වුණ නිසා අපිට ඒ දවස ඒ විදියට සමරන්න බැරි වුණා. කොහොම වුණත් බබාගේ ලස්සන දවසට මේ විදියට ලස්සන මතකයන් එකතු කරන්න අපි හිතුවා. අපේ ළඟින්ම ඉඳපු ආදරණීය අය නැතුව දුර රටක මේ විදියට ලස්සන දවසක් ගත කරන්න උන එක ගැන නම් ගොඩක් දුකයි. හැමදේම අපි හිතන විදියටම වෙන්නේ නැහනේ. අපිට ලැබෙන දේවල් අපේ ලස්සන දවස් අපිට සතුටු විදියට අපිට ලස්සන විදියට ගත කරන එක තමයි වැදගත්. පපා නම් හැම වෙලේම කියන්නේ හැමදේම වෙන්නේ අපේ මොකක් හරි හොඳකට කියලා. කොහොම හරි අවුරුද්දකට පස්සේ අපි තුන් දෙනා දැන් එකට ඉන්නවනේ. චූටි තෝනි අද එයාගේ උපන්දිනේ කියලා දන්නේ නැති වුණාට එයාට ලස්සන ඇඳුම් අඳද්දි කොණ්ඩේ පීරද්දි එයා හරිම ආසයි. බලන්නකො දැනුත් නටනට එන ලස්සන එයාට පපා දැක්කම හරිම සතුටුයි. ඒ වගේම එයා වෙනුවෙන් අපි හදලා තිබ්බ ලස්සන ඩෙකරේෂන් එක කේක් එක එයා නම් බලන් හිටියේ කොයි වෙලේද බිමට බහින්නේ කියලා. එයාට ඒ දේවල් ඔක්කොම අඳින්න තමයි උවමනාව තිබ්බේ. Snow on the windowsill, soft as a whispered spell. Street lamp halos bend and blur in the frost night air. I breathe out tiny ghosts, they dance, they twist, they swell. My footsteps write crooked poems on the quiet stair. Kitchen චූටි වුණත් හරිම සතුටෙන් තමයි එයා හිටියේ. එයාටත් එයාගේ විශේෂ දවසක් කියලා හොඳට තේරිලා වගේ හරිම සතුටෙන් තමයි එයා ඉන්නේ. මමයි පපයි එක්ක හුරතල් වෙලා කෝලම් කරලා දැන් අපි මේ හදන්නේ එයාගේ කේක් එක කපන්න. Happy birthday. Happy birthday. Happy birthday, dear Baba. Happy birthday.
කේක් කපලා හැමදේම ඉවර වෙලා ආයේ අපි ෆොටෝ ටිකක් ගත්තා. ඊට පස්සේ බබාට ඇති වෙනකන් සෙල්ලම් කරන්න ඉඩ දුන්නා. For the Lord is your refuge, the Most High is your dwelling place. පවුලේ අයගෙන් ඈත් වෙලා මේ වගේ දුර රටක මේ වගේ විශේෂ දවසක් සමරද්දී දැනෙන හැඟීම හරිම වෙනස්. ඒ දැනෙන හැඟීම වගකීම් හැමදේම අලුත් වුණත් අපි ඒවා හරිම ආසාවෙන් කරද්දී හිතට හරිම නිදහසක් දැනෙනවා. අපේ චූටි මිනික ඔයාගේ මේ ලස්සන දවසට අපි මේ විදියට ලස්සන මතක ගොඩක් එකතු කරා. මමයි පපයි ඔයාට ගොඩක් ආදරෙයි.